මෙතන නේද ඉන්නේ. සර්පෙක් මොකක් කරේ යන්නේ අනිවාර්යයෙන්. ඉලත්ති. මේ සයිස් එකට සාමාන්‍යයෙන් මේ මූණක් පේන ගන්න ඇතුලේ. මයික් නැතුව මොකෙක් ඉන්නක් කවන්නේ. මේ රජින. සියා පැණි කන. වෙනවා දැන් මේගොල්ලෝ ජතිරේයි. මේක මෙහෙම ආරේනවා. ඔක මේ සුද්ධ කරගන්න තියෙන්නේ. නේ? ඔව්. අර වචන කියට කියන්නේ නේද? මෙතන නේද ඉන්නේ. සද්ද නම් තියෙනවා පුතේ. ඔය ලයින් එකේ ඉඳලම තියෙනවා. ඔව්. ඒකට වෙන්නේ ඈ? සද්ද එනවා මෙහි ඉඳලා. අර අන්න හරි තියෙන්නේ. අර ඔන්න ගලයි. මේක තිබ්බ විදිහම හිතුවා නම් මේ ආයෙ එකක් එනවා හරි. ඔතේ අර ගල් දෙක යට ඉන්නේ. ඔය පැත්තේ ගල. අවුලන්නේ. ඒකල ගත හැද? පුළු. යට මැස්සු ටිකක් ඉන්නවා වගේ මාළි කකුල් හින්දා පේන්නේ නැහැ. නෑ. ඒක නෑනේ. ඊනේ. වැඩි වැස්සට ඉවරයි වොනේ. වැස්සට යනවා මේගොල්ලෝ. වැස්සට වතුර පිරුණා යනෝනේ. ඒ කියන්නේ පරණ මීයකුත් නෙවෙයිද මේක? පරණ එකක් නෙවෙයි වගේනේ. එච්චර ලොකු නෑ නේ. කරා. මේකල ගලුවොත් ගල් ටික වැටෙයිද? ඔක්කොම යනවා වගේනේ. බලන්න ඒක හොයා ගන්න එක. පොඩි ඉඩයි දින මට මම හිතේ තියෙන ලොකු ඉඩක ලොකු මීයන් නෙවෙයි මට හිතෙන්නේ. අපි එදන් මතකේ ලොකු මීයක් නෙවෙයි කියලා නේ. චූටිමා වෙන්න තුන්. එයි නියමයි. එලෝගෙන ඇවිල්ලා විදින්නේ. නෑ. යාරිස් කියන. ඉරියම්බි උත් වෙලද. දාපුවා. ඒක ගමේ නෝබර තුනක් හිටලා. සර්පෙක් මොකක් කරේ යන්නේ අනිවාර්යයෙන්. ඉලත්ති. පැණි බීලා මේගොල්ලෝ යන්න හදනවා මේගොල්ලෝ.
එතකොට කියන්නේ නෙත් මොකද සර්පෙක් ඉන්නවද දන්නේ නැහැ ඇතුලේ මේක ඇතුලේ. මයික් නැතුව මොකෙක් ඉන්නක් කවන්නේ. ඒක වැඩකුත් නෑ. සර්පෙක් ගිහලා ගේම ගහලා තිබුණා. සර්පෙක් ගිහම මේකල බොන්නේ. පැටව ගහලා නෑ නේ පිටර දාලා නෑ නේ. පැට පිලව් නම් පැටවුන ඉන්නවා. ඉන්නවද? ආ ඔය යන්නේ ලහතු ඉන්නේ අතෝ. දවසේ බිත්තරක් තියෙනවා. මේකල අයිත් අපිට නූල් කපලා අයින් කරන්න ඕනේ නෑ කිව්වා. මේකල මේ නූල් බැන්දාම ඒකල කපලා අයින් කරනවා වල. ඔක්කොම අයින් කරනවා. නේ දිලිප? ඔව්. ඒගොල්ලෝ මේ නූල කපලා එළියටම ඇදලා දානවා. පැණි ටිකක් නම් තියෙනවා. පැණි ටිකක් තියෙනවා. ඒ දාරේ කපලා අයින් දෙනවා. මේක මේ සර්පෙක් ගිය එක. රජින්ට කොහෙවත් යන්න බෑ. මේක දීලා. නැත්නම් රජිනි පස්සේ මේගොල්ලෝ යනවා නෑනේ. රජිනි යන්නේ නැහැ ඔය වල. පැණි නෑ. සුට්ට කෑ. ඔය ගලේ සීනකට තියෙන අර ගලේ උඩ කෝණ වගේ තියෙන එකට මැවල් තින්නේ එහෙම. ඉතින් කොහොමද හතක් විතරනේ. අඩි ඊළඟ තිල් කළා. එන බඩු කියලා ඊළඟ තිල් කරලා නේ. සර්පෙක් ගිහලා තමයි. තිල් කළා ඒක. මේක ගසන අස්තර ඉන්නේ. පැණි කොටස් ටික දාන්නේ හ්ම්. පැණි කොටස් ටික දාන්නේ පැන්නේ නෑනේ. නෑ මං කියන්නේ පැණි අර උඩ කෑලි ටික දාන්නේ අපිට මේ චූට්ටක් කරනවා මේ සයිස් එකට සාමාන්‍යයෙන් මේ මූලක් පේන ගන්න ඇතුලේ ණයෙක්ද කොයිද නෑ ණයෙක් නෑ නේ මාපිලෙක් කරම කරන්නේ ඈ මාපිලෙක් කරම කර යන්නේ නැත්තේ යන්නද? තව වගේ කීයක් තියෙනවද මේකේ? කිලෝ පැටව ඈ තාම පේන්නේ නැද්ද? මේක බිත්තර ටික නම් තියෙන ෂෝක් එක ලස්සනට තව එක වටේම වගේ තියෙන්නේ. එක වටියක තියෙන්නේ තව එකයි තියෙන්නේ කොහෙද තියෙන්නේ? ඔය ගාන ඉස්සත ගන්න පුළුවන්ද? ඉඩ නෑ ඒගොල්ලන්ට නේ ඉතින් නෑ ඒක ඉස්සෙල්ලා. ඔව් ඒ කියන්නේ මේ ළඟදී බැඳලා තියෙන්නේ මේක වදරි කෙටිය අර දුමුරු පාට වෙන්නේ මේ ඔය තෙත ගතිය එහෙම තියෙනවනේ පොළවේ ගොඩක් එහෙම නම තමයි රජිනා අක්කා කොහෙද දන්නේ නැහැ ඉන්නේ අර මුල්ලේ මුල්ල ගැද දැන් දුවන වෙදී දුම් ඇදිලා හැම තැනම සීයා පැණි කන. මම මුලත උටෙද්දී මීයක් අදලා
කොළඹින් ගිහිල්ලා කොළඹින් මේ කට්ටිය ගිහිල්ලා හිටියා වැඩවලට බලන්න. මං කිව්වා චාලි මොකක් හරි අරන් එනවා. මීයක් තියෙනවා කඩන්නේ කියලා. මීය කඩලා ගෙනාවා. ඔව්. ටික මං කිව්වා මට මේ බෝතලයට එකක් දාලා තියලා අනිත් කාපල්ලා කිව්වා. කාපු එක එහෙමමයි දවසේම මත් වෙලා වැඩ කරන්න බෑ ඉතින් එක්කම නේද මටත් ඒ වැඩෙන් කන්න නැතුන දවල් ඒ වියන එකත් එනි කාලේට ඇහිල්ලා දෙද්ද කඩාගෙන ආරේ යන්නේ කයි තියෙන්නේ. පෙට්ටියට දාගන්න කේස් එකෙන් මේ මැස්සෝ මැරෙන්නේ නැහැ. ඉතින් කියන්නේ මැස්සෝ කියන්නේ මේ පිලව් ටික මැරෙන්නේ නැහැ. ඒකයි වාසිය උනේ පවු නැත්තා. නැත්නම් මේ කට්ටිය පුත්තල දාලා යනවා මුගුල. ඒක තිබ්බේ මේ අතර නේ. ඔව්. අනේ නල්ගෙන දිනන. අයියෝ පස්තිය කටන අයියෝ කොල්ලට පස් කැලක් ගන්න ඇතුළට කමන්නේ මොකෝ කරදර යන්න වෙන්නේ නැහැ කොල්ලන්ට රජිනාවත් තමයි වැඩි රජිනා එහා පැත්තේ මුල්ල ගැත්තේ මට හිතෙන් දෙන එහා පැත්තේ තව අද බැඳලා ඇති එහා පැත්තේ සෙට් එකක් කරනවා රජිනේ කපාටම එන්නේ නැහැ හොඳේ. එකපාරටම අහුන මතකද කළු මාමලයක විතරයි. කළු මාමලයකදීනේ. දෙවෙනි වාදිය අහුන මතකේ? ආ. අපි දෙන්න ඇල්ලුව කළු වාදිය නෑ. ඔව්. මට නෑ නේද? පොඩි වද කැලලක් තියෙනවා. ඒ මීය පොඩියෝ. මීය සුට්ටි මීය. වුණා නෑ නෑ නැත්ද නෑ ඔව් නෑ ඔය කොහම යනකොට අහු. මම ගොඩක් තියලා ගන්න ඒ ගොඩ ඔය අනිත් පැත්ත නෑ නේ මම දැක්ක එක්ක රජිනා වගේ ලොකු එකෙක් ඉන්නවා ඌ නෙවෙයි එජින් ඉන්නවද? බලන්න මම මේ ගල්ලටිය මේ විදිහටම තියන්න හොඳයි
මමලට පාට කරපු කෙනෙක් දන්නේ නැහැ මගේ යාරිදා වගේ. රජින අහුවෙනවා දැන් එක මේගොල්ලොත් ජතුරේයි. හරි. රජින ඇත්තේ මෙතන. අනිවාර්යෙන් මෙතන ඇත්තේ. හොයන්න පුළුවන් මේගොල්ලෝ මේ දඟලන්නේ. තේරෙන්නේ මොනවද? අතේ එල්ලිලා යන්නෙම නැහැ. මෙන්න රජින. මෙන්න රජින. මේ රජින. අනේ පොඩ අරනවා මේක. රජිනගේ සුවඳ බලන්න තින්නේ. පට්ට ඉවත් තියෙන්න උන්ට. ඔය පෙරමොන් එක. ගමේ යන්න ඕනේ. දැන් පෙට්ටිය වැන්නොත් තමයි වැඩි. මේ පැත්තේ පොඩි ගල් කැලක් තියෙනවා. ගල් කැල්ල. මෙන්න මේක. ඉතින් දැන් වැරෙන්නේ. හරි ඒක. ඕක යනවා පෙර බඹරේ බල්ලෙමු කිය. යා. ඔයෙත් කියන මාක් ගන්න. ඒක පැත්තේ ගුණා හොයන්නේ. මොන්ගේ අපිට බලන් ඉන්න තමයි තියෙන්නේ මේගොල්ලෝ යනක. මොකද පරණ මී පෙට්ටියක් මේකනේ. ඈ? මොකද? ඔව්. පරණ මී පෙට්ටියක් නේ. බෑ ක්වොලිටිට හදලා තියෙන කවුරු හැදුවා. අපිට පිලාරාමු ටිකක් දාගන්න තියෙනවා. මේක මං ගෙනාවේ. කුලිකර්මෙන්. ආ කුසිකර්මෙන්ද ගෙනාවේ? ඔව්. දැන් අනිත් එක්ක ඉල්ලගෙන එන්න බොර කන වැදුළු මෙතන යන ගාඩ් එකේ. පිරිමැසු නෑ නේද? පිරිමැසෝ ඉන්නවා. පිරිමැසෝ ගොඩක් නෑ. 5-6 දෙනෙක් ඉඳියා. අර බන අතරින් ඇවිල්ලා දැන්. ඒ අතන තමයි මේ ටුටු වත කැලක් තියෙනවනේ. ඒ ගල හැමම තියන්න ඕනේ. මේ මීමැස්සන්ගේ සුවඳට ආයෙනවා මෙතන වදියා. මම මේ මෙතන ගල් ටික බඳින්න මේ විදිහම හොඳේ. ඒ කියන්නේ අර ගුල තියලා ඇතුළ ටිකක් හිරස් තියෙනවා. ඔව් ඇතුළ හිටස තියලා මේ උඩින් අර තෙමෙන්න තියෙන පස් දාලා හොඳට බඳින්න. දැන් ඉතින් මේගොල්ලෝ අයින කොහොමද දැන් සැර වැඩි. මේගොල්ලෝ වෙනිවල කර ටිකක් දුන්නා නම් හරි මේ කළු පාටයිනේ. පැනිත් එක දාලා. ඔව්. සතියක් විතර ගියාට පස්සේ වෙනිවල කර තියෙන වෙනිවල කැට හොඳට හින්දලා මේ වෙනිවල කැට හොඳට ටික හින්දලා අර අරක්කු මුඩියෙන් එකක් විතර වෙනිවල කැට දාන්න. දාලා ඉවරලා මේ ඒකට දාන්න මේ ඒ වගේ සීනි සාමාන්‍යයෙන් ඒ වගේ 4ක් විතර දාන්න තව. 4-5ක් විතර දාන්න. සීනි අරක්කු මුඩියෙන් ඒ වගේ ප්‍රමාණයට. දාලා හොඳට දිය කරන්න. දිය කරලා මේගොල්ලන්ට දෙන්න බොන්න. ඉස්සරහෙන් එහිමිසරේ කප් එක දාලා තියන්න. හැබැයි මේ බලාගෙන කුඹියෙන්න පුළුවන්. හොඳ පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න බා. ඔව්. අනියමැස්සෝ. ඈ? අනියමැස්සොත් එනවනේ. ආ උනේ. මේ ඇතුලෙන් තියන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ.
ඇතුළෙන් තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් අරින්න කරන්න බය නම් ඉතින් එහෙම තමයි පොඩ්ඩක් ඉස්සරහින් කරන් තියන්න වෙනවා. මොනවද ඇස්සලා හැපෙනවා, කටේ හැපෙනවා, තොලේ හැපෙනවා. දැන් නේ. වටේ යනවා හැමතැනම. වටේ යනවා. ඒ අත හිරත් තියලා උඩ. කොහෙද? මෙතන නේ. පොර කනවනේ යන්න. යන්න බෑ ඒගොල්ලන්ට යන්න බෑ. එහෙන් යන්න හදන ඒගොල්ලෝ විලක් නැහැ. දැන් පෙට්ටියට දැම්මට පස්සේ හොඳට මැස්සෝ ටික හැදේ. දැන් මෙතන ඉඩ නැහැ. දැන් වද කීයක් තිබ්බේ? වද 1 2 වද 4යි නේ තිබ්බේ. වද 7ක් ගන්න සාමාන්‍ය මීයා. මෙතන වද 4යි 4කට සීමා වෙලා. මේක වහලා කොසී තියනවා. එන්නේ ඉන්නේ ඇතුළේ ඉන්නේ නැහැ. ඈ නෑ 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 අර නෑ නෑ